තෝන මේ රටේ කීර්තිධර ස්වකීය ස්වර මාධුර්ය තුරින් සත්පුරුෂ සාදු ජනහදවත් ලෞතුරු දහමට එකතු කළ සුවඳවත් කළ අපේ හාමුදුරුවෝ මාම්පිටිය සිරිසුමන හාමුදුරුවෝ බද්දේගම තෙලිකඩ ශ්‍රී සුනන්දාරාම මහා විහාරාධිපතීන් වහන්සේ වගේම උන්වහන්සේ දහස් සංඛ්‍යාත ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට අධ්‍යාපනය ලබා දෙමින් ශාසනය උරු කරන ස්වාමීන් වහන්සේ නමක් කාව්‍ය කීර්ති ශ්‍රී කාව්‍ය සාරද ශාස්ත්‍රවේදී අතිපූජනීය මාම්පිටියේ සිරිසුමන අපේ පඬිත හාමුදුරුවෝ හැමදෙනාගේම සාදුනාදයෙන් ගෞරවයෙන් පිළිගන්මු. හයියෙන් සාදුනාදයක් පවත්වමු. දහම් බිඳුවක් අසාසවනින් දිවි මගට සෙනසෙන්නට ඒ දහම් මග ඇසුරු කරමින් සසර ගමනේ යන්නට පුරුදු විදියට වෙනදා වාගේ මහා හඬ පැතිරෙන්නට නමස්කාරය කියනු තෙවරක් සෙවම පන්සිල් ගන්නට ඉතින් පන්සිල් ගන්නට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියමු බෙති ගුණයෙන් මුසපත් වී ගන්නට බණ දානය නිසි අයුරින් ඵල ලබන්න මේ සසරේ හීනය මේ සසරේ හීනය හැකි තරමට වළඳන්නට සදහම් රස පානය සසුන රකින දෙවියන් මෙහි කැඳවන්නට ඕනය කැඳවන්නට ඕනය
समन्ता चक्क वालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु संग मुक्दं ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අප්පකේනචි මේදාවේ පාබතේන විචක්කනෝ සමුට්ටාපේති අත්තානං අනුං අංගින්ව සන්දමන්ති විලඳාමෙහි දක්ෂ වූ නුවණැත්තෝ ස්වල්පයක් වූද වෙළඳ භාණ්ඩ මිලයෙන් තමන් නගා සිටුවයි. ඒ කෙසේ දෙයක් මුඛ වාතයෙන් පිඹ දල්වන්නා වූ මදගින්නක් මෙනි. ජාතක පාළිය ඒකක නිපාතය අපන්නක වග්ගය. දින්නට අවැසිද නිවන වේතට ඒ මාවත සංකරේ පින්කොට එනු මෙන යයි පවසා පව් ආකර සුන්කරේ රන්කෝත විලසට මංසානහා නිවනේ පාල ලංකරේ මංදේතනාලලේ තබාවන්දිමි සිරිපාද මන්දිරේ පුන්කාලස විලස පලස එලන ළඟ පින් බාර ජීවිත ඉන්මිහිරයාර දහර මාවන මුළු ලොවටම පාමිත පින්පීරි සතවෙත මෙත පාතුරන නොමැතිව ගොන සීමිත මංහද මැද පදවැල් ගලපා වන්දිමි දහම් මාවෙත සුන්කරමින් ආන වැසිමාවත් නියම ගමන් මාගමවන් පින්වා හැම විට යහපත් මග පාදාදීමෙන් නුවන්
දන්නා තරමට සුවය සේදෝ දහමින් කර පාපවන් මං පෙරලි පෙරලි නමදින් නිමි මුදුනක් බැඳ සංගරුවන් සදහම් අමාදිය දස අත ගලනු පෙනේ බුදු සිසිලසට පින්වත් හැම බන්දිති සෙනේ රෑ කඩහිනේ නායක හාමුදුරු වනේ ලෝතුරු සුවයත ඔබේ කහා සිවුරු කොනේ මිනිසාට හිතට ඇති වෙන දුක නිවෙන තුරු තම යෞවනය කහසිවුරට තිලින කෙරු සැමටම බාන දේශන ජාන දුක නිවෙන තුරු සිහිපත් කරමි ගරු පොඩි හාමුදුරු වෙරු කටින පින්කම මහා පින්කම සසර ගමනත් කෙටි කෙරෝ මහත් ඵල මහා ආනිසංසය ලැබෙනවානේ නිරතුරු සදහැවින් පෙළ ගැසී කරනා විටදි සිතකින් පිවිතුරු කල්ප ගණනක් ආනිසංසය ලැබෙනවානේ නිරතුරු ලැබෙනවානේ නිරතුරු කවියෙන් නමුත් බුදු හිමිගේ බණ කීම සැදැහෙන් සවන් දී කිරියෙහි යෙදෙන විට මහ පින්කමකි වැඩ සිදු වෙන හැමදාම නිවනින් ලැබෙයි කුයි කාටත් සැනසීම සංගසට නාමක් කවියෙන් කී බණක් ආසා සෙනසුනි පෙර දිනක හද රැඳි කෙලෙස් නසා පින්වත පින්වතිය ඇති හැටි එහෙම නිසා කවි බණ අසනු
මැන නැසුමට කෙලෙස් දෝසා. කවුරුත් සාදුකාරයක් පවත්වනවා. පාවින් මිදී පින් සිතෝවිලි අරගෙන හිතට සවන් යොමාගෙන මැනවින් යොමු වේ පෙනට. නිවන් පතාගෙන සසරින් ගොඩ වෙන ලෙසට සවන් යොමු කොයි කවුරුත් මේ බුදු බණට. බුදු බණ මිස තවත් බණක් නොමැතිය ලොවට. එතුලින් දෙලොවම දියුණුව සැකසෙයි සැමට. අකුසල් සිත යන්නට එබැවින් බොදුරට සිත යොදවෙමු කොයි කවුරුත් මේ කවි බණට. සිදුවීම කෙමෙය පෙර කලදියත. මුවගෙන් මුවඟට මිතුවක් කල් පැවත. සිතා බලන්නට නුවණින් කාටත් නැවත. චුල්ල සෙට්ටේ ජාතකයෙනි මේ බණ පුවත. අපේ භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේ බෝධිසත්ව අවධියේ ගත කළ කතාවන් අවස්ථාවන් ජාතක කතාවන් වශයෙන් අපි ඉගෙන ගන්නවා. බෝධිසත්ව චරිතයේ ප්‍රඥාව පිළිබඳව පහදන ජාතක කතාවක් තමයි චුල්ල සෙට්ටි ජාතක කතාව කියලා කියන්නේ. උත්සාහය ප්‍රඥාව වීරිය ඇතනම් කල නොහැක්කක් නොමැත කියන අදහසයි මේ කතාවේ තියෙන්නේ. මේ කතාව බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ චුල්ල පන්තක පොඩි හාමුදුරුවන්ට. චුල්ල පන්තක පොඩි හාමුදුරුවෝ තමයි රාජෝහරණං කියමින් සුදුරෙදි කඩක් පරිමදිමින් ඉඳලා එය දුර්වර්ණ වෙන දිහා බලාගෙන ඉඳලා අනිත්‍ය භාවය මෙනෙහි කරගෙන රහත් වෙච්ච පොඩි හාමුදුරුවෝ. බෝධිසත්ව චරිතයේ ප්‍රඥාව පහදන මේ ජාතක දේශනාව මෙතෙන් පටන් අපි ශ්‍රවණය කරමු. මේ ජාතක දේශනාවේදී බෝධිසත්වෝ ඊටාම ඥානවන්ත සිටුවරයෙක්. මේ සිටුවරයා එක දවසක් හිමිදිරි පාන්දරක රජතුමාගේ මාලිගාවට යනවා. අපි අහලා බලමු එහෙනම් කවි වලින් සාදුකාරයක් පවත්වනවා. බඹදත් නිරිඳුන් බරණැස් පුරයෙහි රජකම් කරවන සමයක් ය. එකලෙදි බෝසත් එක් සිටු මැදුරක නුවණින් යුතු සිටු පුතුමෙක් ය. නිමිති කියන්නත් ධනය සොයන්නත් බෝසත් සිටු තේම සමතෙක් ය. මේ පවසන්නේ එපුරවරෙහියෝ
කාගෙත් සිත් ගත් පුවතක්ය කාගෙත් සිත් ගත් පුවතක්ය බෝසත් සිටුතේම රජුගේ මැදුරට හිමිදිරියෙම යාන දිනයක්ය නිතට ගැටෙන්නේ මියගිය මියකෝ මහමග හිඳේනා දසුනක්ය එය දුටු විගසම සිටු පවසන්නේ අරුත් පිරුණු එක් වදනක්ය මේ මීකුණ ඌව නුවණැති කෙනෙකුට ධනය සොයන්නට විදියක්ය ධනය සොයන්නට විදියක්ය සිටු පැවසෝ දේය නුවණින් විමසෝ මගතොට ගිය එක් මිනිසෙක්ය දියුණුව ලබනට මොහු සිත තිබුණේ බොහෝ කලක සිට දිරියක්ය එබැවින් මීකුණ දෑතට අරගෙන සිතා බලන එක් කරුණක්ය මෙයින් කෙසේ මම දියුණුව ලබමීද දැන් ඇති වෙන්නේ පැනයක්ය දැන් ඇති වෙන්නේ පැනයක්ය බෝධිසත්වයෝ සිටුවරයා පාරේ යනකොට දකිනවා මෙරිච්ච මීයෙකුගේ මලකුණ. මීකුණ දැකපු ගමන් නිකමට වගේ කියාගෙන යනවා දියුණු වෙන මිනිහෙකුට නම් මේ මීකුණ උනත් හොඳටම ඇති කියලා. මේක ඇහෙනවා දැන් තමයි පේන්නේ මීන. පාරේ වාඩි වෙලා ඉන්න පාරේ ඉන්න බොහොම ධෛර්ය සම්පන්න තරුණයෙක්. මේ ධෛර්ය සම්පන්න තරුණයා කල්පනා කළා මේ බුද්ධිමත් ඥානවන්ත සිටුවරයා කියපු මේ කතාවේ කුමන හෝ ඇත්තක් ඇති. කොහොමද මම මීකුණෙන් දියුණු වෙන්නේ? මීකුණ අතට අරගෙන මීකුණෙන් ධනය හොයන විදියක් කල්පනා කරගෙන ඔහු යනවා පින්වත්නි පාර. කහවෙනු ලැබුමට යයි සිතමින්නේ මීකුණ අරගෙන මහාමාග යන්නේ වටපිට විමසිල්ලෙනුයි බලන්නේ එක් තැනකදී දේනුවන නවතින්නේ එක් බාලලෙකු සූරතල් කරමින්නේ උන් මිනිසෙකුගේ රොව දිස් වෙන්නේ සිහිය නුවණ රඳවා ගනිමින්නේ මීකුණ අරගෙන ඔහු වෙත යන්නේ බලලුන් මීකුණු මස් රස දන්නේ එබැවින්මය මා මෙයගෙන එන්නේ කැමති නම් ගනු දෙනු වෙලසින්නේ මී මලකුණ ඔහු හට විකුණන්නේ බලලගේ හිමියක්
සතුටු සිතින්නේ මී කුණගෙන සුළු මුදලක් දෙන්නේ චුල්ල සිටුතුමා කීවිලසින්නේ පළමු මුදල ඔහු උපයාගන්නේ මීකුණෙන් ධනයක් උපයාගත්තා. බලලෙක් ඇති කරන කෙනෙක් දැකලා ඔහු ළඟට ගිහින් මීකුණ වර්ණනා කළා. බලල්ලු හරි ආසයි මීකුණු මස් රසයට. ඒ නිසාමයි මම මේක ගෙනාවේ කියලා මීකුණ දීලා සුළු මුදලක් ලබා ගත්තා. වර්ණනා කළොත් මීකුණක් වුණත් විකුණන්න පුළුවන් කියලා අපි දන්නවා. කොහොම හරි වර්ණනා කරලා විකුණපු මීකුණෙන් ලබාගත් සුළු ආදායම වැඩි දියුණු කරගන්න තමයි ඔහු කල්පනා කරන්නේ. පින්වත්නි, ධනය ඉපැයීම, ධනය පරිභෝජනය කිරීම ගැන අපේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළා. ධනය පරිහරණය කිරීම, පරිභෝජනය කිරීම ගැන ගාථාවක සඳහන් වෙනවා මෙහෙම. ඒකේන භෝගේ බුඤ්ජේය ද්විහි කම්මං පයෝජයේ චතුත්තංච නිධාපේය ආපදාසෝ භවිස්සති. තමන් උපයන ධනයෙන් එක කොටසක්, පළවෙනි කොටස තමන්ගේ පරිභෝජනය පිණිස, කොටස් දෙකක්ම ආයෝජනය කළ යුතු බවයි. තවත් කොටසක් හදිසි ආපදාවකදී අරගන්න නිදන් කළ යුතු බව, අරන් තියාගත යුතු බව මේ දේශනාව තුළ සඳහන් වෙනවා. ධනය පරිභෝජනය කිරීම, පරිහරණය කිරීම ගැන මේ කොටස් හතරෙන් එක කොටසක් නම් අපි පුංචි කාලේ අපේ නිවෙස් වලින් අම්මලාගෙන් අපි දැකලා තියෙනවා. ඒ තමයි අපේ අම්මා උයන්න කලින් හාල් හොදනකොට හාල් මිටක් අරගෙන ඒ හාල් මිට වෙනම මුට්ටියකට දැම්මා. ධනය ආරක්ෂා කිරීම, හදිසි ආපදාවකදී ගන්න හාල් මිට වෙනම මුට්ටියකට එකතු කරලා ගෙදර හාල් ඇටයක් අහලක නැති වෙලාවේ ඒ මුට්ටියේ හාල් තමයි නැවත හොදලා ලිපේ තිබ්බේ. ඉතුරු කිරීම අම්මගේ ඉතුරු කිරීමේ පාඩම. මේ පුද්ගලයා Taman ලද ධනය, පුංචිම ධනය වැඩි දියුණු කරගෙන කොයිතරම් දියුණුවක් ලබනවද මීකුණක් විකුණලා කියලායි මේ කතාවේ විස්තර කරන්නේ. අපේ ජීවිතයටත් මේ චරිත කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශය කුමක්ද කියලා හිතේ තියාගෙන මෙතනින් එහාට අපි අහමු. මීකුණ විකුණලා ලබාගත් සුළු මුදල ඔහු ඊළඟට මොකක්ද කරන්නේ? සාදුකාරයක් කියලා අපි අහමු. මීකුණ විකුණමින් මුදලක් සොයාගෙන තව දියුණු වන්නේ මියයි සිතාගෙන නුවණින් යුතුව සිතෝවිලි මෙහෙයවාගෙන මෙවැනි දෙයක් කෙරුවා මග රැඳීගෙන සුළු මුදලින්ම උක් සකුරුද මිලටගෙන සිහිලල් පැන්ද එක් කලයක පුරවගෙන ඉන පිරිසකට උයනින් මල් නිලාගෙන
පෙන් සහ සකුරු දුන්නා මග රැඳීගෙන පෙන් සහ සකුරු රසයෙන් දිව පිනාගෙන උපකාරයක් කරනෙමියයි සිතාගෙන ඒ ආපිරිස මොහුහට සිත් පතාගෙන වනමල් මිටින් මිට දුනි නෙලාගෙන මීකුණ විකුණලා ලබාගත් සුළු මුදලින් සිහිල් පැනුයි උක්සකරුයි අරගෙන උයනකින් මල් නෙලාගෙන එන පිරිසකට සංග්‍රහ කළා. ඒ සංග්‍රහයෙන් සතුටු වෙච්ච පිරිස ඔහුට මල් මිට මිට දීලා ගියා. ඒ මල් විකුණලා එදා දවසේ ඔහු ලබා ගන්න ආදායම ආයමත් සිහිල් පැනුයි උක්සකරුයි මිලට අරගෙන ඊළඟ දවසේ උයනක මල් නෙලමින් ඉන්න පිරිසක් ළඟටම ගිහිල්ලා ඒ වයින් සංග්‍රහ කළා. ඒ සංග්‍රහයෙන් සතුටු වෙච්ච අය ඔහුට නෙලා ගන්න කියලා උයනින් කොටසක් ඉතුරු කරලා ගියා මල්. පින්වත්නි, එදා දවසේ මේ මල් කඩලා ඒ මල් විකුණලා ලබාගත් ආදායම හරියටම කහවණු 8ක්. දැන් මේ කුණේ වටිනාකම කීයද? කහවණු 8ක් වෙලා. මේ කුණමද මේ වටින්නේ? නෑ. ඒකට උත්සාහය, ප්‍රඥාව, වීරිය, සංග්‍රහශීලී බව, ඒ කියන්නේ දානය එකතු වෙලා. අපි අහලා බලමු කහවණු 8 ඔහු තවත් දියුණු කරගන්නේ කොහොමද කියලා. මොරේ සූරෙන මහවැස්සකි කඩා හැලෙන්නේ සුවිසල් රුක් ගොමු ඉදිරියේ බිමට වැටෙන්නේ සුලි සුලංගක් ඇවිදින් නගරය සිප ගන්නේ බඹදත් රාජුගේ උයනත් වෙනසියන්නේ උයන් පල්ලා මේ කරුණින් අසරණ වෙනවා උයන නැවත සකසන්නට වෙහෙස දරනවා එනමුත් එය පහසු නොවන බව වැටහෙනවා සුසුම්ලමින් පසෙකට වී ගිමන් හරෙනවා ධනවත් වෙන අදහස තම සිත දරමින්නේ රන් කහවෙනු සොයන ඔහුද මෙතැනට එන්නේ උයන් පල්ලා වෙත එළඹී කරුණු අසන්නේ පොරොන්දුවක් පිට මේ වැනි දෙයක් කියන්නේ පින්වත්නි මොර සූරණ මහා වැස්සක් වැහැලා ඔහු ඒ වුණත් ධනය හොයාගෙන යන විදියක් කල්පනා කරගෙන යනවා. සමහරු නම් වැස්සහම එළියට පහළියට බහින්නත් කම්මැලි. තව ටිකක් ගුලි වෙලා
නිදා ගන්න තමයි උත්සාහ කරන්නේ. කම්මැලියන්ට කවදාවත් දියුණුවක් නම් ලබන්න බෑ. නමුත් උත්සාහවන්ත අය කවදාවත් කම්මැලි නෑ. මේ පුද්ගලයා මහා වරුසාවක් වැහැලා තියෙන දවසක වුණත් Tamanගේ ධනය වැඩි දියුණු කරගන්න, දියුණු වෙන අදහස ඉටු කරගන්න පාන්දරම යනවා රැකියාවක් හොයාගෙන. ඒ අනාතරේදී ඔහුට මුණ ගැහුනේ රජතුමාගේ උයන විනාශ වෙලා, ගස් වැටිලා, අතු වැටිලා, උයන තනිව පිළිසකර කරගන්න බැරිව අසරණ වෙලා ඉන්න උයන් පල්ලවයි ඔහුට මුණ ගැහිලා. ඔහු කියනවා උයන් පල්ලට මම මේ උයන සම්පූර්ණයෙන්ම පිරිසිදු කරලා දෙන්නම්. මට මුදල් එපා. මට මේ වැටිලා තියෙන ලී දඬු ටික විතරක් දෙනවද කියලා අහනවා. උයන් පල්ලාගෙන් කරන ලද ඉල්ලීමට කැමති වෙනවා. වැටිලා තියෙන ලී දඬු, දර කෑලි හැම දෙයක්ම ඔහුට දෙන්න පොරොන්දු වෙනවා. තනියම අස් කරගන්න බැරි ඔහු ඊළඟට උපක්‍රමශීලීව ක්‍රමවේදයක් හදාගන්න. පින්වත්නි, අපි අහලා බලමු මොකක්ද ඔහුගේ ක්‍රමය. පිරවිලසම උක් සකුරුද මුදලක් දී ලබන්නේය, මිහිරි රසැති සිසිල් පැන්ද ඒ සමගින් ගෙනෙන්නේය. එයින් පසුව කෙලි බිමකට හනි හනිකට ඇදෙන්නේය, එහි ක්‍රීඩා කරන ළමුන් අමතාමිය කියන්නේය. සිහිල් පැන්ද උක් සකුරුද මා ළඟ දැන් තියෙන්නේය, දරුවනියේ හැම නුඹලට දෙන්නට මට සිතෙන්නේය. මමත් එයින් පසු නුඹලගේ උපකාරය පතන්නේය, එසේ කියා දරුවන්ගේ කැමැත්ත බොහෝ ලබන්නේය. සිහිල් පැන්ද උක් සකුරුද දරුවන්නට තබන්නේය, එයින් සතුටු වීමෙන් පසු උයනට රැස් කරන්නේය. දරුවන්ගෙන් මුළු ඔයනම පිරිසිදු වී තිබෙන්නේය, එහි තිබුදර අතු සැමදේ තැනකට ගොඩ ගසන්නේය. එක තැනකට ගොඩ ගහපු මේ සිහිල් පැන් උක් සකුරු අනුභවයෙන් සතුටු වෙච්ච දරුවෝ ටික යන්න ගියා. ඒ දර කොටස කුඹල් කරුවෙකුට විකුණලා ඒ කුඹල් කරුවාගෙන් 16ක් කහවණු බලන් 500කුත් ලබනවා. කහවණු 16ක් කියන්නේ කීයක්ද? 16ක්. කහවණු 16ක් ලබනවා. දැන් කහවණු 16කටත් වඩා ඔහුගේ ළඟ තියෙන මීකුණේ වටිනාකම දැන් කහවණු 16ක් දක්වා ගිහිල්ලා. කහවණු 16ක් ඉක්මවා ගිහිල්ලා. දැන් ඔහු මේ කහවණු 16ට වඩා වැඩි ඔහුගේ ආදායම තව තවත් වැඩි දියුණු කරගන්න ඕන කියලා හිතනවා. පින්වත්නි, ඊළඟට ඔහු Tamanගේ ළඟ තියෙන ධනයෙන් මොනවද කරන්නේ? අපි අහලා බලමු සාදුකාරයක් පවත්වලා. කුසීතව නොමරදී තව දෙයක් කරනවා, නගරයෙහි තනින් තන ඇවිදලා බලනවා, ගවයන්ට තනගෙනෙන වෙලෙන්දන් දකිනවා,
නුවර දොරටුව ළඟින් පැල්පතක් හදනවා නුවර දොරටුව ළඟින් පැල්පතක් හදනවා වෙළඳුන්ට පැන් දෙමින් පිපාසය නිවන්නේ ඔවුන් හා මිතුරු වී තොරතුරුද අසන්නේ පැල්පතෙහි ඉඩ දෙමින් සරතැසද නිවන්නේ උපකාර අවැසිදැයි ඒ සැමත් අසන්නේ උපකාර අවැසිදැයි ඒ සැමත් අසන්නේ ඔබලාගේ උපකාර පසුව මම පතනවා දැනට මේ මිතුරුකම් අපමණව වටිනවා මේ විලස වෙළඳුන්ගේ සිත සතුටු කරනවා දියුණු වෙහි පරතරට යන අයුරු සිතනවා දියුණු වෙහි පරතරට යන අයුරු සිතනවා පින්වත්නි ඔහු නුවර දොරටුව ළඟ හදනවා පුංචි පැල්පතක් ඒ පුංචි පැල්පතේ ඉඩ දෙනවා තනකොළ කපල විකුණන තනකොළ වෙලෙන්දන් සංග්‍රහ කරනවා ඒ අයට බොන්න වතුර වෙනම තියලා තියෙනවා මහන්සියක් වුණොත් ටිකක් ඇලවිලා ඉන්න පැල්කොටේ ඉඩ දෙනවා ඒ විදිහට Tamanගේ පැල්කොටේ තනකොළ විකුණන වෙලෙන්දන්ට ඉඩ දෙනවා තනකොළ කපන වෙලෙන්දන් තමයි දැන් තනකොළ මිටි බැඳලා විකුණන වෙලෙන්දන් තමයි දැන් ඔහුගේ මිත්‍රයන් යාළුවන් ඔවුන් කල්යාණ මිත්‍රයන් බවට පත් වුණා. පින්වත්නි මේ විදිහට ටික දවසක් ටික කාලයක් ගත වෙනකොට ඔහුට ආරංචියක් එනවා අශ්වයන් 500ක් අරගෙන වෙළඳ කණ්ඩායමක් නගරයට එනවා කියලා. දියුණු වෙන අදහස ඔහුට නැවත මතක් වෙලා ඔහු ඊළඟට ශනේන් මුණ ගැහෙනවා ගිහින් Tamanගේ මිත්‍ර කණ්ඩායම මේ නගරයට එන අශ්වයන් 500ක් අරගෙන එන වෙලෙන්දන් හරහා කුමන හෝ ව්‍යාපාරයක් කරලා දියුණු වෙන්න ඕන කියලා හිතනවා. අපි අහලා බලමු ඒ ගැන සාදුකාරයක් පවත්වනවා. තනකොළ මිටි බෑඳ නගරෙට විකුණන මිතුරු වෙළඳ කෑල හමු වෙන්නේ නුවර කොනේ හිඳ සිහිල් පැනින් පේදෝ පෙර මතකය සිහි කර දෙන්නේ ඒ උපකාරයට කළ ගුණ සලකන මොහොත මිය බවයි පවසන්නේ සියලු දෙනාට මේ වග පවසා තනකොළ මිටියක් ඉල්ලන්නේ තන මිටියක් ඉල්ලා ගන්නේ ඔබලා කිසිවෙකු හිට දින තනකොළ නොම විකුණව යැයි පවසනවා මේ මගේ තනකොළ අහවර වෙන තුරු ඉවසනු මැන යැයි පවසනවා ඒ ඉල්ලීමෙන් නුවර පුරාවට තනකොළ මිටි නොම
විකිනෙනවා අවසානයේදී අශ්ව වෙළඳු සෑම ඔහු වෙතටම දැන් පැමිණෙනවා මොහු වෙතටම දැන් පැමිණෙනවා මිටියෙන් මිටියට තන වෙළඳුන්ගෙන් ලැබගත් තන මීටි විකුණන්නේ තන කොළ විකුණා එම දිනයේදී කහවණු දහසක් උපයන්නේ කලන මිතුරු විලඳුන් සැම දෙන ඔහුගේ සහායට පැමිණෙන්නේ උත්සාහයක් ඇති කිසිම කෙනෙකු නැත මේ ලෝකය තුල පරදින්නේ මේ ලෝකය තුල පරදින්නේ පින්වත්නි තනකොළ විකුණලා එදා දවසේ ලබාගත් ආදායම කීයක්ද කහවණු 1000ක් දැන් මීකුණේ වටිනාකම කීයක් වුණාද කහවණු 1000ක් වෙලා මීකුණමද මේ වටින්නේ නෑ මීකුණට එකතු වුණා උත්සාහය ප්‍රඥාව වීර්යය සංග්‍රහශීලී බව අනලස් බව කල්යාණ මිතුරු සම්පත්තිය වගේ කාරණාවන් එකතු වුණා. දැන් ඒ එකතු වෙච්ච ගුණාංගත් එක්ක තමයි ඔහුගේ ආදායම කහවණු 1000ක් දක්වා ඉක්ම ගියේ. පින්වත්නි කහවණු 1000ක් ලැබුව ඔහු ඊළඟට මම මොනවා කරලාද දියුණු වෙන්නේ කියලා හිතා ඉන්නේ. ඒ වෙද්දී ඔහු ලැබූ කල්යාණ සම්පත්තියේ හිඳම එක මිතුරෙක් ඇවිත් පණිවිඩයක් කියනවා. ඒ තමයි විශාල වෙළඳ නැවක් නගරයට ඇවිල්ලා ගියා. ඒ පණිවිඩය අහපු ගමන් අපි අහලා බලමු මොකක්ද කරන්න කියලා හො. පැමිණි බව මහානවක් නැව් තොටට පෙර දිනේ මිතුරෙකුගේ වදනකින් ඔහු වෙතට සැලකුණේ උපානුවනක් යොදා එයින් පසු එම තැනේ කළ දෙයක් ගැන තවත් ජාතකය තුල පෙනේ කළ දෙයක් ගැන තවත් ජාතකය තුල පෙනේ මිතුරු පිරිසක් සමග නැව් තොටට ලං වුණා නැවේ හිමි කරු එදා කඩිනමින් හමු වුණා ඔහු සමග මිතුරු වී ගිවිසුමක් ඇති වුණා ගිවිසුමෙන් පසුවදී මේ විලස සිදු වුණා ගිවිසුමෙන් පසුවදී මේ විලස සිදු වුණා දෙමින් පෙරස් මුද්ද නැවොහිමිට එම දිනේ අත්තිකාරම මෙයයි කියා දැන් පැවසුනේ ගිවිසුමට අනුව මගේ අවසරය නැති තැනේ නැවේ බඩු කිසිවෙකුට නොදෙන ලෙස සැලකුණේ නැවේ බඩු කිසිවෙකුට
නොදෙන ලෙස සැලුනේ. නැව් තොටට ගිහින් නැවේ ප්‍රධානියාවම මුණ ගැහෙනවා. ඔහුට කියනවා මේ නැවේ බඩු ඔහුගේ දැනුවත් වීමකින් තොරව කිසිම කෙනෙකුට නිදහස් කරන්න එපා. ඒවා මම හරහා නිදහස් කරගන්න සිද්ධ වෙන විදියට කටයුතු කරන්න. මම ඒ සඳහා ඔබට ලොකු මුදලක් ගෙවන්නම්. මෙන්න ඒ මුදල වෙනුවෙන් අත්තිකාරම කියලා Tamanගේ අතේ තිබුණු පෙහෙරස් මුද්ද ගලවලා දුන්නා. පෙහෙරස් මුද්ද කියලා කියන්නේ පින්වත්නි ඕගලන්ගේ අතේ දාගෙන ඉන්න ওই චූටි මුදු කෑලි වගේ නෙමෙයි. ඒක මහා විශාල මුද්දක් අතටම දාන්න පුළුවන් එකක්. අත් මේස් එකක් වගේ එකක්. ඒක පළඳින්නේ රජවරු, සිටුවරු වගේ ධනපති පන්ති අය. ඔහුගේ ළඟ ඒ වෙනකොට පෙහෙරස් මුද්දක් තියෙනවා කියලා කියන්නෙම ඔහු මහා ධනවතෙක්. දැන් ඔහු නැවේ අයිතිකරු සමග ඇති කරගත් givisumත් එක්ක එදා දවසේ ඒ වෙළඳ නැවේ වෙළඳ බඩු ඔහු හරහා නිදහස් කරලා ලබා ගන්න ආදායම කොච්චරද කියලා දන්නවද? අපි අහලා බලමු සාදුකාරයක් පවත්වලා. දෙලක්ෂයක කහවණු දෙන් ඔහුට ලැබෙනවා. ඒ උනාට කළ ගුණ දම් සිතෙහි තියෙනවා. මී මල කුණ විකුණ පුහැටි සිහියේ රැඳෙනවා. චුල්ල සිටුතුමා වෙත යන අදහස එනවා. එම සිටුතුමා හින්දායිමා ධනවත් වෙන්නේ. ඔහුගේ වචනය හින්දායි මේ දුර එන්නේ. එසේ සිතා තුටු පඳුරුද අත දරමින්නේ. ගුරුවරයා වෙත යන්නට පිටමන් වෙන්නේ. පින්වත්නි දැන් ඔහුගේ ආදායම කොච්චර වෙලාද? 2 ලක්ෂයක්. ලක්ෂ 2ක් කහව. මොකක් හින්දද මේ ලක්ෂ 2ක් ලැබුවේ? මීකුණක් විකුණලා. මීකුණක් විකුණලා ලක්ෂ 2ක් ලබන්න පුළුවන්ද? එහෙම වුණොත් නම් ගෙදර ඉන්න මීයෝ ටික ඔක්කොම අල්ලගෙන ගිහිල්ලා මීටියාගොඩ පොලේ තියාගෙන ඉඳේවි හෙට උදේට කටින පින්කම පැත්තකට තියලා. නෑ මීකුණකින් එහෙම දිනුවක් ලබන්න බෑ. වර්තමානයේට ඒක ගැලපෙන්නේ නෑ. මීකුණ විකුණන්න යොදාගනිපු උපක්‍රමශීලී බව ඒ වගේම ඔහු දිනු කරපු ගුණධර්ම තමයි 2 ලක්ෂයක් කහවණු දක්වා ඔහුගේ දිනුව ඇති කරගන්න හේතු වුණේ. ඒ වෙනුවෙන් එකතු වුණා උත්සාහය. අනේ මේ සිටුවරයා කියපු කතාව කිසිම වැඩක් නැති කතාවක් කියලා ඒක විසි කරලා දැම්මේ නෑ. ඔහු ඒ වෙනුවෙන් උත්සාහය ඇති කරගත්තා. වීරිය ඇති කරගත්තා. උත්සාහය වීරිය ඇති කරගත්ත ඔහු ඉස්සර වෙලාම යොදවපු ගුණය තමයි සංග්‍රහශීලී බව. ඒ කියන්නේ දානය. දැන් අපි නිවන පිළිබඳව කතා කරගෙන යනකොට අපිට මෙන්න මේ කියපු ගුණාංග ටික ඔක්කොම අහුවෙනවා. මේ ජාතක කතාවේ තියෙන ගුණාංග ටික ඔක්කොම වරින් වර අහුවෙනවා. දානය තමයි සංග්‍රහශීලී බව කියලා මෙතනදී අපි කියන්නේ. දානං සග්ගස්ස සෝපානං කියලායි කියන්නේ. දානය කියලා කියන්නේ
ස්වර්ගයට යන්න පුළුවන්, නිවනට යන්න පුළුවන් ඉනිමගක් වගේ කියලා. නිවන තියෙන්නේ උස් තැනක නම්. ඒ උස් තැනට නැගලා යන්න ආධාරකීය කරගන්නව නම් ඉනිමග, ඒ ඉනිමග තමයි දානය. ඉස්සර වෙලාවම පටන් ගත්තේ මොකකින්ද? දානයෙන් පටන් ගන්න. සංග්‍රහශීලී බවෙන් පටන් ගන්න. සංග්‍රහශීලී පුද්ගලයෙකුට දියුණුව ඇති කර ගන්නට පුළුවන්. දෙලොව දියුණුවම ලබා ගන්නට පුළුවන්කමක් ලැබෙන කරුණු 38ක් දේශනා කළ සූත්‍රයේ මහා මංගල සූත්‍රයේ ඒ පිළිබඳව දක්වලා තියෙනවා. දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ කියලා. එනිසා දන් දීම හේතු වුණා, එකතු වුණා. ඊළඟට මොනවද එකතු වුණේ? උත්සාහයෙන්, ප්‍රඥාවෙන්, වීරියෙන්, සංග්‍රහශීලී බවෙන්. ඊට පස්සේ මොකක්ද එකතු වුණේ? අනලස් බව, අලස නැති බව. අලස නැතුව කටයුතු කරා. කම්මැලි කෙනෙකුට කවදාවත් දියුණුවක් නම් ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිවන් දකින්න කෙනෙක් අනලස්ව කටයුතු කරන්න ඕන කියලා මේ දේශනාව තුළ සඳහන් වෙනවා. කම්මැලි වුණොත් දියුණුවක් නම් ලබන්න පුළුවන් කමක් නැහැ. කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ ජීවිතයට ලබන්න පුළුවන් සම්පත්තියක්. දියුණු වෙන කෙනෙකුට අවශ්‍යම කරන සාධකයක්. දියුණු වීගෙන යන කෙනෙකුට පාප මිත්‍රයෙක් එකතු වුණොත් ඒ දියුණුව එතනම ඉවර වෙනවා. ඒ නිසා අපි අපේ ජීවිතයට එකතු කරගත යුත්තේම කල්යාණ මිත්‍රයන් පමණයි. පාප මිත්‍රයෙක් කියලා දැනුණු ගමන්ම ඒ අයව දුරස් කරන්නට ඕන. කල්යාණ මිත්‍ර සම්පත්තිය එකතු වුණා. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසායි අර නැව පිළිබඳව දැනගන්න ලැබුණා. ඊළඟට මේ නැවේ තියෙන බඩු නිදහස් කරන්න උපක්‍රමශීලීව කටයුතු කරා. අපි උපක්‍රමශීලී වෙන්න ඕන. සමහර තැන්වලදී අපි උපක්‍රමශීලී වෙන්න ඕන. පින්වත්නි, මේ හැම තැනකදීම අපිට ඔහුගෙන් ලබා ගන්න පුළුවන් ආදර්ශය, ඔහුගෙන් ගන්න පුළුවන් දේ උනේ වැඩිපුරම සංග්‍රහශීලී බව නිසා ඔහු හැම තැනකම දිනුවා කියලා. මේ වෙලාවේ මේ බිම වාඩි වෙලා ඒ වගේම පැය ගණනාවක් තිස්සේ ඉදිරිපස තැම්පත් වෙලා ඉන්න ඔබ හැමෝම ඔය විදියට ඔතන ඉන්න ඉඩහසර සැලසුවේ ඔබට ගුණදහම් කියා දුන්නු ඔබේ අම්මා, ඔබේ තාත්තා. ජාතක දේශනාවේ අවසානයේ ලැබපු පින අපි ඒ අය වෙනුවෙන් විශේෂයෙන් අනුමෝදන් කරමු. මියගිය මගේ මෑණියන්ට, පියාණන්ට මේ උදාාර පින්කම නිවන් දක්නා ජාති දක්වාම මිනිස් ලොව ඉපදෙන්නත්, සසර ගමන සැපවත් වෙන්නත්, ජාති ජරා මරණ ආදී සසර දුකින් අත මිදුණු පරම රමණීය වූ අමා මහ නිවන් අවබෝධයේ පිණිසත් හේතු භූත වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. සුජීවත්ව සිටින මගේ අම්මට, මගේ තාත්තට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. ඒ අය යම් යම් රෝගී තත්වයන් වලින් පෙළෙනවා නම් ඒ වෙනුවෙන් භාවිතා කරන බෙහෙත් වර්ග දිව්‍ය ඖෂධයන් බවට පත් වෙලා මගේ මෑණියන්, පියාණන් නිරෝගී වේවා, නිදුක් වේවා. ඒ වගේම ඒ දෙපළට චිරාත් කාලයක් ඉහෙන් වැජෙන්නට දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියන ප්‍රාර්ථනාව මේ වෙලාවේ ඇති කරගෙන බණ ඇසූ පින අපි අවසාන වශයෙන් අනුමෝදන් කරමු අම්මට, තාත්තට. ගාථාව කියා වදිමු මේ විදියට. दास मासे ओरे कत्वा पोसे सियुद्दी कारणं आयोदिगं वस्य सतं मातु पादं नमामहं उद्दिकारो आलिंगित्वा चुंबित्वा पिय पुत्तकं
රාජමජ්ජං සුපතිට්ටං පිතුපාදං නමාමහං හිතේ ගින්දර අපට නොකියා දරාගත්තයි අපේ අම්මා නිතේ ගලනා කඳුළු කැටසිඳ සතුට දුන්නයි මගේ අම්මා දුක සැපේදී ළඟම ඉඳගෙන හිතම හැදුවයි මගේ අම්මා ලෝකයම නලවනා රිත්මය නුඹයි සැමදා මගේ අම්මා අප වෙනුවෙන් දිවාරය දෙක විහිසුනිත් ආදර පියා අවැස්සේ ගත විඩා නොබලා තරඟ කිරුවයි මගේ පියා මෙමට බෝදුර ඇදෙන පියමන් සැකසුවයි ආදර පියා හිතට එන්දිත් ඔබේ මතකය සැනසුමකි ආදර පියා මහා මායා දේවී විලසින් සසර පෙරුමන් පිරු අම්මා ගලන සඳදිය දහර වාගෙම සිසිල සයිනුඹ මෙමට අම්මා නිල්ල නිලනා කෙතක් විලසින් අසිරි සිරිමැව් මගේ අම්මා සිල් සුවඳ නුඹ ළඟයි සැමදා වඳිමි පායුග මගේ අම්මා මහරු වෙසතුරු රජුන් විලසින් නොසැලෙනා ගුණ ඇති පියා සුනේර පව්වෙට වඩා දරු දුක හද ගැඹුරේ රැකගත් පියා සසර බුදු බව පතා පිරුමන් පුරණ ගුණ රැඳි මගේ පියා අඳුරු දිවියට පහන් සිලනුඹ සෑමදාමත් මගේ පියා පවන් රුදකට වඩා සියුමැලි මෘදු වදන් තිපලනා අම්මා පුතුන් රජවරු කරන සිහිනෙන් තාම මිදිලා නැහැනේ අම්මා පැතුම් පොදි සිත යට දරාගෙන බුදුන් වඳිනා නිසා අම්මා නිවන් දකින්නට පිරෝ පාරමි මදි නොවේමයි මගේ අම්මා නිවන් දකින්නට පිරෝ පාරමි මදි නොවේමයි මගේ අම්මා පවර සිව් මහා දෙවිවරුන්සේ තේජසින් ගුණ දරුපියා මෙමට සත් සමුදුරට වැඩියෙන්
මගේ පියා සරුණී සරු මග කියා දුන්නෙත් නුඹයි ආදර මගේ පියා නිවන් දකින්නට පිරෝ පාරමි මදි නොවේ මැයි මගේ පියා නිවන් දකින්නට පිරෝ පාරමි මදි නොවේ මැයි මගේ පියා කවි බණ ඇසෝවා මේ ආය ඇතුව හිත මේ පින් ලබා දෙයි සෑමටම දෙලොව සිත කාලය ගෙවි ඇත පැවරුණ අපව වෙත මෙතකින් තබන්නේමි මාගේ කවි බණට තිත නැහැ බැහැ කියමින් ඇයි පාසු වෙන්නේ දියුණුව ඇසේදීසි මගේ හිරැඳින්නේ සිහිනුවනයි දියුණට ගෙන යන්නේ මේ බණ පුවතින් එගැන කියන්නේ කම්මැලිකම ඇති තැන පිරිහෙනවා අනුවන අය කවදත් පාරදිනවා සිතුවිල්ලෙන් හැම දෙය පවතිනවා කවි බණ දෙසුමද දැන්නීම වෙනවා කවි බණ දෙසුමද දැන්නීම වෙනවා අපි නෑ පිරිස මලවුන්ගේ ආතර ඇතේ සුවපත් කෙරුම ගුණ නැනවත් ආයගේ ගාතේ ලැබ දෙනු පිණිස ලෝකයේ ඇති සොඳුරු පැතේ සාදුයි කියාමේ පින්දෙමු සිතිනි බැතේ මේ බණ ඇසීමෙන් සිදු කර ගත් පින දේවි දේවතාවන්ටත් සැප ලැබෙන මෙන පින් දෙනු පිණිස බැති බාර සිත පෙරට ගෙන සාදුකාරයක් හයියෙන් කියනු මැන පින්වත්නි මේ වෙලාවේදී අර්ධහස අරමුණ මියගිය කේඩී ලක්මාල් රෝෂන් මහත්මයාට පින්දීම ඒ වගේම දෙමව්පියන්ට පින්දීම පවුලේ සැමට ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම කසුන් ජනක පුතුණුවන් මෙවන් නේලක පුතුණුවන් සහ විරෝෂා මදුමාලි දියණිය පවනි කෞශල්‍යා දියණිය ඇතුළු පවුලේ හැම දෙනාටමත් මේ උදාාර පින්කමෙන් ආශිර්වාද එකතු කරනවා විහාරස්ථානයේ ගෞරවනීය රැකඩහේනේ ඉන්දසාර නායක හාමුදුරන් වහන්සේ ප්‍රදාන අතිපූජනීය මහා සංඝරත්නයට පින්කම ඊ타මත්ම ඉහළින් සිද්ධ කරන්නට උදව් කළ උපකාර කළ වචනෙන් හෝ සාදු කියා සම්බන්ධ වුණු දායකාරක ආදී ලොකු කුඩා බාල තරුණ මහලු හැම දිනාටමත් අපි මේ වෙලාවේදී ආශිර්වාදය එකතු කරමු. ඔබ සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්
මගේ අනුශාසනාව මෙතකින් නිමාවට පත් කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු